අයිබෝවන් අදත් ඔබට Talking Lens YouTube channel එකේ මගින් ඔබට ලබා දෙනවා තවත් සංඥා වචන මාලාවක්. එතකොට අපි පහුගිය සංඥා වචනත් ලබා දුන්නා පහුගිය වීඩියෝස් වල නරඹන්න ඇති. අද අපි ඔබට ලබා දෙන්නේ බොහොම වැදගත් ඒ කියන්නේ හැමදාම අපි ඔබට වැදගත් පාඩම් තමයි ලබා දෙන්නේ. ඉතින් අදත් වෙන සංඥා පාඩම බොහොම ප්‍රයෝජනවත් වෙනවා. අද කාලේ අපිට නිතරම අහන්න ලැබෙන මේ ලෙඩ රෝගات එක්ක මේ සංඥා පාඩමත් ඔබට බොහොම ප්‍රයෝජනවත් වෙයි. ඔබේ දැනුම තව වර්ධනය කරගන්න සහ ඔබගේ යම්කිසි බිහිරි පුද්ගලයෙක් ගැටලුවක් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක හරහා තවත් සංඥා ඇතුළත් කරගෙන ඔබගේ සාර්ථක සංඥා භාෂා සංනිවේදනයක් කරගන්න. අපි බලමු අද පාඩම මොකක්ද කියලා. අපේ පාඩමේ මාතෘකාව තමයි රෝග. අපි බලමු රෝග කියන්නේ කොහොමද කියලා. මේක තමයි රෝග. එතන ලෙඩ රෝග වර්ග නම් අපි කියනවා එතන බලමු පළවෙනිම රෝගය මොකක්ද කියලා. ඒක නම් අපි නිතරම පාවිච්චි කරන සංඥාවක්. මේක තමයි උණ. උණෙන් පෙන්නන්නේ ඉතියව. හිස රදිය. ඊළඟ සංඥා වචනේ හිස රදිය. සංඥා වචනය තමයි වමනය. මුලින් පෙන්නන්න සමහර විට මේ සංඥා කරනකොට ඔබ පොඩි ලැජ්ජාවක් ඇති මේ මූල ඉරියව් වෙනස් කරනකොට නමුත් හොඳ සංනිවේදකයෙක් නම් හොඳ පරිවර්තකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්තම් බිහිරි පුද්ගලයාට සාර්ථක ඔබ කියන දේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් අපේ මූණ අනිවාර්යෙන් මේ ඉරියව් පාවිච්චි කරන්නම ඕනේ. ඉතින් අපි බලමු වමනේ කරනකොට වමනේ දාන විදිහම පෙන්නන්න. අර සංඥාවක් ඉගෙන ගන්නකොට පොඩි ඔයගොල්ලෝගේ තියෙන අර සබකෝලේ රැචා ඒ කියන එක හිතන්න යන්න එපා. හොඳට ඔබ කැමති නම් අනාගතයේ හොඳ සංනිවේදනයක් පරිවර්තකයෙක් කියලා මේ ඉරියව් අනිවාර්යයෙන් වෙනස් විය යුතුමයි. මේ ඉරියව් අනිවාර්යයෙන් ඔබේ දැනුමට ඒ සංඥාව ඉදිරිපත් කරනකොට ගන්න ඕනමයි. ඊළඟ සංඥා වචනේ හෙම්බිරිසාව. මේ ඇඟිලි දෙක තියලා මේ නහය ගාව උඩට යටට කරා. ඊළඟ සංඥා වචනේ කැස්ස. ඊළඟ සංඥා වචනේ කලාන්තය, ක්ලාන්තය. මේ පෙන්නන පැත්තටම සංඥාවල් කරන්න මේ විදිහ. ඒ කියන්නේ අපි උඩ තමයි ඇඟිල්ල තියලා තියෙන්නේ. ඒක මෙහෙම රටයක් කරකා. කරකැවෙනවා කියන එක කලන්තයක් හදනම කරකැවෙනවනේ. මේ තමයි පෙන්නන්නේ. පාචය. මේ පැත්තට දාන්න. මේ සංඥා වචන අද කාලේ අපි දැන් මේ කාලේ වෛරස් උණ ඩෙන්ගු මේවා හැමදේම තියෙන නිසා අපිට මේ සංඥා වචනත් බොහොම ප්‍රයෝජනවත් වෙනවා ඔබට. කෙනෙක්ව දැනුවත් කරන්න, එහෙම නැත්නම් කෙනෙක්ගේ තියෙන රෝගයක්, රෝග ලක්ෂණයක් අහන්න අපිට මේ සංඥා තරගත් වෙනවා. ඉතින් ඒක නිසා මේකත් නිතරම බලන්න. මේක අද කාලේට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබේ මතකයේ මේ ටික අරගන්න. මේ පාචනය
ඊළඟ සංඥා වචනය පැපොළ. බලමු ඊළඟ සංඥා වචනය මොකක්ද? ඊළඟ රෝගය තමයි කම්බුල් ගාය. මේක තනියෙන් පෙන්වන්න පුළුවන්, අත් දෙකෙන් පෙන්වන්න පුළුවන්. කියමු පුළුවන්. කම්බුල් ගාය. දතේ කැක්කුම. පපුවේ කැක්කුම. මේ තමයි රිදෙනවා, වේදනාව කියන සංඥා. එතකොට පපුව රිදෙනවා. දත රිදෙනවා. ඔළුව රිදෙනවා. ඊළඟ සංඥාව බලමු. ඊළඟ සංඥා වචනය තමයි තුවාල. අනිත් සංඥා වචනේ බලමු. බෝවන රෝග. මේකෙන් අපි විසිරීලා යනවා. සමාජයට පැතිරිලා යන නිසා තමයි මේක රෝග බෝවන රෝග. ඊළඟ රෝගය තමයි අංශභාගය. ඊළඟ සංඥාවෙන් අපි බලමු ඊළඟ රෝගය මොකක්ද කියන එක. පිළිකාව, කැන්සර් එක. පිළිකාව. මේ පිළිකාව කියනකොට මේකෙන් ශරීරයේ කොතනක තියෙන්නත් පුළුවන්. එතකොට ඒ ස්ථානය පෙන්නලා එතන පිළිකාවක් කියලා කියන්න තමයි තියෙන්නේ. එතකොට අපි ඔබට මතකයිනේ දතේ කැක්කුමක් කිව්වා, හිස රදේ කිව්වා, පපුවේ කැතල අපි එතෙන්ට ඒ ස්ථානය පෙන්නලා තමයි මේ වේදනාව අපි පෙන්නුවේ. ඒ වගේම පිළිකාව පෙන්නනවා පොදුවේ අපි පිළිකාවක් කැන්සර් එකක් කියනවනේ මේක තමයි පෙන්නන්නේ. එතකොට ස්ථානය පෙන්නලා එතන කැන්සර් එකක් කියලා කියන්න පුළුවන්. ඊළඟ සංඥා වචනය තමයි රුධිර පීඩනය. එතනදී අපි සංඥා දෙකක් පාවිච්චි කරනවා. මුලින්ම එක තමයි ඊළඟ සංඥා තමයි අපි අර ડોක්ටර් කෙනෙක් ගාඩ ගියාම එහෙම අපි හද කරලා බලනනේ බෙල්ට් එකක් දාලා. මෙහෙම පෙන්නන්න පුළුවන්. මේක පෙන්නන්න. රුධිර පීඩනය වගේම තමයි දියවැඩියාව, ඩයබටික් ගන්නකොට. එතකොට අපිට දැන් පුළුවන් මේක ප්‍රෙෂර් එක වැඩිද, අඩුද, දියවැඩියාව වැඩිද, අඩුද කියන පහුගිය වීඩියෝස් වලදී අපි අඩු වැඩි කියන සංඥා පෙන්නනවා. ඔබට පුළුවන් ඒව නරඹලා මේකට සම්බන්ධ කරගෙන තවත් ඔබට කියන්න ඕන දේ. එහෙම නැත්නම් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි නම් ඒ වචනත් මේකට සම්බන්ධ කරගන්න. එතකොට මේක තමයි දියවැඩියාව. කොලෙස්ටරෝල්. ඉතින් මේවා ගැන නම් අප දැනුවත් විය යුතුමයි. මොකද අපි කෙනෙක්ට පැහැදිලි කරනකොට මේ සංඥාවල් මේ ලෙඩ රෝග තියනවාද කියන එක මේ සංඥාව හරහාම තමයි පිහිරි පුද්ගලයන්ගේ දැනගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේවත් ගැන හොඳ අවධානයකින් අර හැමතිස්සෙම කියනා වගේ මූණ ඉරියව්වත්, තොල් භාවිතයත්, සංඥාවත් තුන ගැනම හොඳ අවධානයකින් මේ වීඩියෝස් නරඹන්න. අපි බලමු ඊළඟ සංඥා වචනය මොකද්ද? ඊළඟ රෝගය මොකක්ද කියලා. ඔබ දන්නවා මේ කාලේදී නිතරම
අපිට අහන්න ලැබෙනවා ඩෙන්ගු උණ ගැන. එතකොට ඩෙන්ගු උණ හැදෙන්නේ මදුරු වලින් කියලා අපි දන්නවා. එතකොට මේ මදුරු වලින් හැදෙන ලෙඩ රෝග කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි අපි ඩෙන්ගු දැනට පාවිච්චි කරන නිසා. අපි බලමු මේකේ සංඥා වචනය මොකක්ද කියලා. මේ මදුරුවා ඩෙන්ගු. මේ සංඥාවට අමතරව දී අකුර පෙන්නලා පෙන්නනවා. මේක තමයි මදුරුවකින් වෙන එක උණ. එහෙම නැත්නම් එක රෝගයක්. ඊළඟට රෝගිය තමයි මැලේරියාව. ඒකත් අපිට ඩෙන්ගු මදුරුව වගේ මදුරුවෙන්ගෙන් බෝ වෙනවා වගේ මේකත් අපිට බෝ වෙන්නේ මදුරුව වගේ. එතකොට අපි මුලින්ම මදුරුවම පෙන්නන්න ඕනේ. ඊළඟ තවත් රෝගයක් අපිට මදුරුවන්ගෙන් බෝ වෙනවා බරවා. එතකොට බරවා කියනකොට අර මදුරුවම පෙන්නලා කකුල ඉදිමිලා කියලා පෙන්නනවා. කකුල පෙන්නන්න ඕන. දැන් මට මෙතනදී ඔබට කකුල පෙන්නන්න බෑ මේ පොඩි රාමුවක් ඇතුලේ ඉන්න නිසා ඒක ඔබ අනිවාර්යෙන් සංඥාව පෙන්නන්න ඕන. කකුල ඉදිමිච්ච එක පෙන්නන්න ඕන. එතකොට මේ සංඥා කීපෙම මදුරුවකින් එන නිසා මෙන්න මේක තමයි මදුරුවට අපි කියන සංඥාව. ඉතින් ඔබට පුළුවන් මේවා ගැන හොඳට නරඹලා මේ ගැන දැනුවත්භාවය ලබලා විහිරි කෙනෙක් ඔබේ පවුලේ ඉන්නවා නම් ආසල්වැසියෝ ඉන්නවා නම් අහල පහල ඔබට පුළුවන් මේ ගැන විහිරි කෙනාව පොඩ්ඩක් දැනුවත් කරන්න. ඩෙන්ගු මදුරුවකින් පරිස්සම් වෙන්නේ කොහොමද? ඒ හැම දෙයක් ගැනම ඔබට පැහැදිලි කිරීමේ හැකියාවක් දැන් තියෙන්න ඕන මේ සියලුම වීඩියෝස් නරඹලා තියෙනවා. අපි බලමු ඊළඟ රෝගය. එහෙම නැත්නම් ඊළඟ සංඥාවෙන් හඳුන්වාගෙන රෝගය මොකක්ද කියලා. ඊළඟ සංඥා වචනය නැත්තම් ඊළඟ රෝගය වෛරස් උණ. මේ ඇඟිලි තියලා ඊළඟට තමයි පිට ගැස්ම. ඊළඟ රෝගය මුත්‍රා මාරුව. මුත්‍රා දැවිල්ල. ඒ හැම දෙයක්ම කියනවා අපි. ඊළඟ රෝගය තමයි මොලේ උණ. සිංගෙඩි. වකුගඩු රෝගය. ඊළඟ රෝගය ඇඳුම. එහෙම නැත්නම් හතිය. වීස් එක අපි ඔය වචන වලින් කියන මේක. ඇඳුම. අවසාන රෝගය අපි බලමු මොකක්ද කියලා. අවසානයේදම තියෙන මේ රෝගය මේ වීඩියෝ එකේ තව රෝග ගොඩක් තියෙනවා. නමුත් අද අපි ඔබට ලබා දෙන අවසාන සංඥාවෙන් ඉදිරිපත් කරන රෝගය තමයි මානසික රෝග. අද අපි ඔබට ලබා දුන්න මේ රෝග ගැන සංඥා වචන බොහෝමයක් ඔබට ලබා දුන්නා. ඉතින් ඔබ අද අපිත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක් නයි Talking Nance YouTube channel එක
අපිට අද ඔබ සම්බන්ධ වුණු කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Lens YouTube channel එක subscribe කරලා ඊට හැපැති තියෙන bell එක click කරන්න. ඉතින් ඔබට එතනින් අපි ලබා දෙන videos ඔබට නරඹන්න පුළුවන්. ඒ හරහා ඔබට පුළුවන් තවත් භාෂාවක්, ඒ කියන්නේ සංඥා භාෂාව ගැන ඔබට තවදුරටත් හදාරන්න. ඒ වගේම ඔබ ඉගෙන ගත්ත කෙනෙක් නම් අමතක වුණ වචන මේ හරහා නැවත මතක් කිරීමක් කරගන්නත් පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ඉදිරියේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ දැනුම තව තවත් වර්ධනය කරගන්න. ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට.